මේක්ලියස් එතකොට මේ ස්මෝල් ඩෝනට් තියෙනවා ජෑම් ඩෝනට් එක රොෂි මේවා මාලදිවයිනේ කෑමක් මේක නිකන් මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එකට ගොඩක් කන්නේ මේවා තමයි. Hi everyone කොහොමද හැමෝටම? ඉතින් අද අපි හිතුවා ඔයාලට ඉෆ්තාර් බුෆේ එක පෙන්වන්න. ඉෆ්තාර් බුෆේ එක කියන්නේ ඔයාලා දන්නවා මේ රමසාන් මාසේ මෙයාලා හැමෝම ෆාස්ටින් කරනවා. මුස්ලිම් අය ඔක්කොම ෆාස්ටින් කරනවා. ඉතින් ෆාස්ටින් කියන්නේ උපවාස කරනවා. ඉතින් ඒ උපවාස කරලා උපවාසය අයින් කරන වෙලාවට ෆාස්ටින් බ්‍රේක් කරන වෙලාවට එයාලා කන්නේ මේ ඉෆ්තාර් බුෆේ එකේ. ඉතින් මේ ඉෆ්තාර් බුෆේ එකේ තියෙන රෙස්ටොරන්ට් වල ඒකට වෙනම බුකින් එකක් දාලා බුක් කරගෙන තමයි කන්න තියෙන ඉෆ්තාර් බුෆේ. අද අපි හිතුවා දන්නේ නැති කට්ටියට පෙන්නන්න මොනවද මේකේ තියෙන අයිටම්ස් කියලා. ඉතින් අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ෂොප් එකේ තමයි අද ඉෆ්තාර් එක තියෙන්නේ. ඉතින් මේ රෙස්ටොරන්ට් එක මේ ඉස්සරහින් කවර් කරලා තියෙන්නේ මොකද මේ ලන්ච් එකකට මේ රෙස්ටොරන්ට් එක ඕපන්. එතකොට ෆාස්ටින් කරන අයට පේන්නේ නැති වෙන්න තමයි ගෙස්ලට කන්න දෙන්නේ ඇතුලේ. දැන් මේ රාමසාන් මාසේ ඉඳන් තමයි මෙහෙම කවර් කරලා තියෙන්නේ. ඒකට ඇතුලේ ඕන කෙනෙක්ට ගෙස්ලට ඉස්සරහ සර්ව් කරන්නේ ගෙස්ලට කන්න පුළුවන් ලන්ච් එක. කට්ටිය රෙඩි වෙන ගමන් ඉන්නේ. ඒබල් හදලා තියෙන තාම දැන් වෙලාව 5:00යි 6යි කාල විතර වෙද්දි තමයි මෙයාලා කන්න හදගන්නේ. ඒ කියන්නේ පල්ලියේ ටයිම් එකට අර පල්ලියේ ඇහෙනව නේද මොකක්ද ඒකට කියන්නේ. ඒ සද්ද ඇහෙනකොට තමයි මෙයාලා ෆාස්ටින් බ්‍රේක් කරන්නේ. තාම රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපි බලමු. ඉතින් මේ බුෆේ එකේ මාලදිවයිනේ කෑම තියෙන්නේ මේක නම් ෆ්‍රයිඩ් රයිස්. ඒක ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් අපි ලංකාවේ කෙනෙක් තමයි හදන්නේ. මේ චිකන් ඩෙවල් රොෂි මේවා මාලදිවයිනේ කෑමක් මේක නිකන් මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එකට ගොඩක් කන්නේ මේවා තමයි. ඊට පස්සේ මේකත් ඒ වගේම එකක්. මේක පෑන්කේක් බෙටර් එකකින් වගේ හදන්නේ මේක. මේක තමයි මෂ්රූම්. ඉතින් මාලින්න කට්ටිය දන්නේ නැති මේක මෂ්රූම් වර්ගයක්. මේක කොළ දාලා හදන එකක්. මේක කොළුයි. එතකොට ටූනා සැමන් දාලා නයි මිරිස් දාලා හදන්නේ. මේකත් ඒකෙම එකක්. මේකට වට්ටක් ඇඩ් කරනවා. මේකට වට්ටක්කයි ටූනා එතකොට ලූණු නයි මිරිස් දාලා තමයි හදන්නේ. මේ තමයි මෙහි තියෙන ෂෝටිස් වර්ග. මේක බැජ්ජ කියලා මේකට කියන්නේ. එතකොට මේක තමයි ගුලා අඩුළු ගුලා කියලා කියනවා. ඊට පස්සේ මේවා නම් ෆේස්ටි අයිටම් මේ ස්වීට් අයිටම් දෙකක් හදනවා අපි බුෆේ එකට. මේ ක්ලියස් එතකොට මේ ස්මෝල් ඩෝනට් තියෙනවා ජෑම් ඩෝනට් එක. එතකොට මේ බුෆේ එකට ඇඩ් වෙනවා ස්වීට් අයිටම් දෙකයි. එතකොට මේ ස්පයිසි අයිටම් දෙකයි. ඊට පස්සේ මේ මෂ්රූම් වර්ග දෙකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ රොෂි වර්ග දෙකයි චිකන් ඩෙවල් වයිට් රයිස්. එතකොට තව ඇඩ් වෙනවා ෆ්‍රෙෂ් ජූස් දෙකක් වර්ග දෙකකින් ඇඩ් වෙනවා ෆ්‍රෙෂ් ජූස්. අම්ම දැන් තමයි පල්ලියේ මේක ඇහෙන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි මෙයාලා කෑම ගන්නේ. ඉතින් ඔන්නෝම තමයි ඉෆ්තාර් බුෆේ එක වෙන්නේ. ඉතින් ඉෆ්තාර් බුෆේ එකට ඇඩ් වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්වීට් අයිටම් දෙකක් පොඩි ස්නැක් දෙකක්. ඊට පස්සේ ආයේ ස්පයිසි අයිටම් දෙකක් ඇඩ් වෙනවා ස්නැක් දෙකක්. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් හරි ෆ්‍රයිඩ් නූඩල්ස් හරි එකක් චොයිස් කරගන්න පුළුවන් එක ඕන එකක්. ඊට පස්සේ චිකන් ඩෙවල් නැත්නම් මාළු ඩෙවල් ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අර මෂ්රූම් කියලා මම පෙන්නුවේ ඔයාලට ඒක තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් ජූස් වලින් දෙකක් තියෙනවා. ඊට පස්සේ අර ඩේට්ස් රටේන්දි. ඊට පස්සේ මෙයාලා කනවා බුලත් එක්ක බුලත් ඉඩ වගේ ඒවත් තියෙනවා. මේ බුෆේ එක වෙනවා මෝල්ඩිව්ස් රුපියල් 200ක්. කියන්නේ ලංකාවේ සල්ලි වලින් 4000ක් වගේ. ඒක ප්‍රයිස් වල අනුව ඒක වෙනස් වෙනවා. අඩු ඒවත් තියෙනවා අඩු වැඩි ඒවත් තියෙනවා. ඒ දෙන අයිටම්ස් ගන්නට තමයි චාර්ජ් කරන්නේ හරියට ඒගොල්ලෝ බලලා ගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.